හරි. කලින් වීඩියෝ එකේදී අපි සංඛ්‍යා කීපයක මහා පොදු සාධකය හොයන දේ ඉගෙන ගත්තානේ. මේ වීඩියෝ එකේදී බලමු බීජීය පද කිහිපයක මහා පොදු සාධකය හොයන විදිය. අපි හැමෝම දන්නවා මේ බීජීය පදයක ඉස්සරහ තියෙන ඉලක්කමට අපි සංගුණකය කියලා කියනවා. පිටිපස්සින් ඉතින් අඥාත පද. හරිද? දැන් මම මේක වෙන වෙනම හොයන්න යන්නේ නැහැ. දැන් අපි 8 කියන එක්කිනාව ලියා ගන්න ඕනේ එහෙනම් ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට. හරිද? 8 ලියන්න පුළුවන් මට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. ඊට පස්සේ අපි දන්නවා මෙතන තියෙන්නේ x තුයි y තුයි ගුණිතය. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම x ගුණ කිරීම y. 8යි xයි අපිට විහිදුවා ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. 12 ලියමු. මට 12 ලියත හැකි මෙන්න මේ විදියට. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම දෙවරක් 2 4යි 4 වරක් 3. කාට හරි බැරි නම් මේක මේ එකපාර ගන්න. මේ විදිහට 12 ලියා ගන්න. මුලින්ම බෙදනවා දෙකෙන්. එනවා 6. ඊළඟට ආයේ දෙකෙන් බෙදනවා. ඊළඟට නම් 3. 3 ආයේ දෙකෙන් බෙදන්න බැරි නිසා 3ෙන් බෙදනවා ඊට එක එනවා. මේ ඉතින් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. 12 ප්‍රථමක සාධක ගුණිතයකද ලියුවා. ඊගාවට ඉන්නවා x ගුණ කිරීම y ගුණ කිරීම z. මේ තියෙන 12 x z ගේ විහිදුවා ලිවීම. 30 ලියන්න පුළුවන් අපිට 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 ගුණ කිරීම x. ඔය තියෙන්නේ බීජීය පද තුනක් මෙන්න මේ විදියට විහිදුවා ලියලා. හරිද? ප්‍රථම සාධක ගුණිතයක් විදියට සංගුණ කියලා ගත්තා. අනිත් අය විහිදුවා ලියුවා. දැන් බලමු මාපෝසා. මාපෝසා. මාපෝසා කියන්නේ මොකක්ද ඉතින්? මෙයාලට පොදු අය. අපිට පේනවා මෙන්න මේ දෙක මේ තුන් දෙනාටම පොදුයි. මෙයාටත් දෙකක් ඉන්නවා මෙයාටත් දෙකක් ඉන්නවා. හැබැයි මෙයාට තව දෙකක් නැහැ. එහෙනම් දෙක පොදුයිද තව දුරටත්? නැහැ. 3 3 මේ දෙන්නටම 3 හිටියට මෙයාට නැහැ. එහෙනම් 3ත් පොදු නැහැ. මෙයාට විතරයි 5 ඉන්නේ. එහෙනම් 5ත් පොදු නැහැ. හැබැයි අපිට පේනවා x ලා මෙන්න මේ තුන් දෙනාටම පොදුයි. වයිලා පොදුත් නැහැ ඉසෙල්ලා පොදුත් නැහැ. එහෙනම් මාපෝසා කොහොමද හොයන්නේ? මාපෝසා කියන්නේ 2 ගුණ කිරීම x. ඒ කියන්නේ කීයද? 2යි x. තේරුණාද? හරි. හරි. දැන් අපි එක ගානක් හැදුවනේ. බලමු මෙන්න මේ ගානත් හදලා. අපිට 24 ලියන්න පුළුවන් කොහොමද? 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි. කෙනෙක්ට එහෙම එකපාර ගන්න බැරි නම් අපේ පරණ ක්‍රමයේ තියෙනවා 24 ලියා ගන්නා මේ විදියට. මුලින්ම දෙකෙන් බෙදනවා. ඊළඟට එනවා 12. 12ත් දෙකෙන් බෙදනවා. ඊළඟට එනවා 6. 6ත් දෙකෙන් බෙදනවා. ඊළඟට එනවා 3. 3 දෙකෙන් බෙදෙනවද? නෑ. 3 3ෙන් බෙදුණාට පස්සේ ඉතුරු වෙනවා 1. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3. මේ ලියලා තියෙන්නේ ඒක. 60ත් ඔය විදිහට ලියාගමුකෝ එහෙනම් 60. 60 බෙදෙනවා දෙකෙන්. එනවා කීයද? 30යි. 30 ආයෙ බෙදනවා දෙකෙන්. 15යි. 15 දෙකෙන් බෙදන්න පුළුවන්ද? බෑ. එහෙනම් 3ෙන් බෙදෙනවා. කීයද? 5යි. ආයෙම 5 5ෙන් බෙදුනම 1යි. අපි 120ත් බෙදාගෙනම ඉමුකෝ. 120ත් බෙදාගෙන ඉමුකෝ. මෙහරින් බෙදාගමු. 120. දෙකෙන් බෙදුනට පස්සේ 60යි. 60 දෙකෙන් බෙදුනට පස්සේ 30යි. 30 දෙකෙන් බෙදුනට පස්සේ 15යි. 15 දෙකෙන් බෙදන්න බෑනේ. 3ෙන් බෙදනවා. 3ෙන් බෙදුනට පස්සේ 5යි. 5 5ෙන් බෙදලා 1යි. අපිට දැන් මෙතන 60 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ඔඩිනවා අපි 60 ලියනවානේ උඩ එක්කෙනා ලියලා ඉවර කරගමුකෝ. මේ බලන්නකෝ 24 නම් අපි ලියාගත්තා. 24 මෙතෙන් දැන් 24 24 ගුණ කිරීම x. මෙන්න y වර්ගය. y වර්ගය කියන්නේ y ලා දෙන්නෙක් ගුණ වෙලා. y ගුණ කිරීම y ගුණ කිරීම z. අපිට 60 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5.
x වර්ගයක් ඉන්නවා. xලා දෙන්නෙක් ඉන්නවා ගුණ වෙලා ඊළඟට y. හරිද? ඊළඟට 120. 120 දී තෑගේ දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, තුන ගුණ කිරීම 5 ඉන්නේ x තුයි y තුයි විතරයි. හරිද? ඔය ටිකනේ ඉන්නේ. හරි. දැන් අපි බලමු මාපෝසා. මාපෝසා කියන්නේ මොකද්ද? මාපෝසා. පොදු අය කවුද බලමුකෝ. අපිට පේනවා මෙන්න මේ දෙක පොදුයි මේ තුන් දෙනාටම. ඒ වගේම තවත් දෙකක් ඉන්නවා. මේ තුන් දෙනාටම තවත් දෙකක් පොදුයි. මෙයාට දෙක ඉන්නවා, මෙයාට ඉන්නවා. හැබැයි මෙයාට දෙකක් නැහැ. එහෙනම් තව දෙකක් ගන්න පුළුවන්ද? බෑ. මෙයාට 3 ඉන්නවා, මෙයාටත් ඉන්නවා, මෙයාටත් ඉන්නවා. මේ තුනටම තුනත් පොදුයි. පේනවද? ඉලක්කම් ඔය ටික විතරයි. හරිද? ඊගාවට කවුද ඉන්නේ? මෙයාටත් පහ පොදුයි, මෙයාටත් පොදුයි. හැබැයි මෙයාට පොදු නෑ. මෙයාටත් x ඉන්නවා, මෙයාටත් ඉන්නවා, මෙයාටත් ඉන්නවා. x තුත් පොදුයි එහෙනම්. මෙයාට තව x ලා නෑනේ. එහෙනම් තව x ලා ගන්න විදියක් නෑ. මෙයාටත් y ඉන්නවා, මෙයාටත් ඉන්නවා, මෙයාටත් ඉන්නවා. ඔන්න ඔච්චරයි පොදුව එහෙනම් ඈ. එහෙනම් මාපෝසා හොයන්නේ කොහොමද? අපිට පොදු අය ලියාගත හැකි මෙහෙම දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, තුන ගුණ කිරීම, x ගුණ කිරීම y. මාපෝසා වෙන්නේ දෙවරක් දෙක 4යි 4 වරක් 3 12යි xy. තේරුණාද? හරි. දැන් අපි බලමු මේ වරහණක් ඉවත් කරගන්න කොහොමද කියලා. විජය ප්‍රකාශන පාඩමේදී අපි මේ වගේ ගණන් ඕන තරම් ඇදුවා. ඒ වුණාට කමක් නැහැ. මේ පාඩමට දැන් ඕන වෙන නිසා අපි චුට්ටක් ගණන් දෙක තුනක් හදලා යමු බලන්න. දැන් ඔයාලට පේනවා මේ වරහණ ඇතුලේ පද කීයක් තියෙනවද? පද දෙකක් තියෙනවා. හරිද? එතකොට මේ එළියේ ඉන්න ಗುಣ කිරීම තුනන්නේ. මේ ಗುಣ කිරීම තුන මේ ඇතුලේ ඉන්න පද දෙකටම අයිති. මේ තුනේ ලකුණ මොකද? තුනේ ලකුණ ධන. 2x ගේ ලකුණත් ධන. ධනයි ධනයි ගුණ කරාම ධනයි. 3 වරක් 2 6යි. 3 2x ගෙන් ගුණ කරාම 6x. 3 ධනයි එකක් ධනයි 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 ගුණ කරාම ධනයි 3 වරක් 1 3යි. මෙන්න මේ වරහන සුළු කරා. හරිද? ඊගාවට බලමු පහේ ලකුණ ඍණයි. 2x ගේ ලකුණ ධනයි. ධනයි ඍණයි දෙන්නෙක් ගුණ කරොත් උත්තරේ ඍණයි. 5 වරක් 2x කියන්නේ 5 ගුණ කරන දෙකෙන් 10යි x. ඍණ 10යි x. මෙයාගේ ලකුණ ඍණයි. මෙයාගේ ලකුණත් ඍණයි. ඍණයි ඍණයි ගුණ කරොත් උත්තරේ ධනයි. 5 වරක් 3යි y කියන්නේ 15යි y. සංගුණක ගුණ වෙනවා. ඔයාලා දන්නවා නේද නේ? ඔබ කලින් හදලා තියෙනවා මේ තරම් මේ වගේ ගණන් ඕන තරම්. හරි. මෙතන බලන්නකෝ. මෙයාගේ ලකුණ ඍණයි, මෙයාගේ ලකුණ ධනයි. එහෙනම් පිළිතුරේ ලකුණ ඍණයි. 2යි 3යි ගුණ වෙලා 6යි කියලා එනවා. ax තුයි ගුණ වෙලා ax කියලා එනවා. මෙයාගේ ලකුණ ඍණයි, මෙයාගේ ලකුණත් ඍණයි. ඍණයි ඍණයි ගුණ වුණාම ධනයි. 2යි a ගුණ කරාම 5යි y ගෙන් 10යි ay කියලා එනවා. තේරුණාද? මේ වගේ ගණන් නම් අපි ඕන තරම් හැදුවා වීජ්‍ය ප්‍රකාශන පාඩමේ. දැන් මම මේක ටිකක් මතක් වෙන්න ගත්තේ. හරිද? දැන් අපි ඊළඟට බලමු වීජ්‍ය ප්‍රකාශනයක් සාධකවල ගුණිතයක් විදිහට ලියන්නේ කොහොමද කියලා. හරි. දැන් මම වීජ්‍ය ප්‍රකාශනය ලියා ගන්නම්කෝ. මෙන්න මෙතන තියෙනවා 15යි x ධන 60යි y sorry 60යි y නෙමෙයි 15යි x ධන අපි දාමු මෙතනට 15 වෙනකොට හොඳයි 12යි x ධන 30යි y. හරිද? 12යි x ධන 30යි y. දැන් මෙයා වීජ ප්‍රකාශනයනේ. මේ වීජ ප්‍රකාශනයේ පද දෙකක් තියෙනවා. මේ අපි බලමු දැන් මේ පද දෙකටම පොදු සාධක මොනවද කියලා. පොදු සාධක වෙන වෙනවා. අපි ඒ විදිහටම හදමු. මම මේ ආව ලියහ ගන්නම් මෙහෙම 12යි x එක්කෙනෙක් අනිත් එක්කෙනා 30යි y. 12යි x ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x. මෙයා ලියන්න පුළුවන් අපිට
දෙක ගුණ කිරීම, තුන ගුණ කිරීම, පහ ගුණ කිරීම y කියලා. හරිද? එතකොට මේ දෙන්නගේ මාපෝසා එන්න කීයද? මාපෝසා. මාපෝසා එන්නේ මේ දෙක පොදුයි ආයිම මෙන්න මේ තුන පොදුයි. එතකොට දෙක ගුණ කිරීම 3 6යි. මේ දෙන්නගෙම පොදු මහා පොදු සාධකය 6යි. අපි දැන් ලියාගමුකෝ 12යි x ධන 3යි y. sorry 30යි y ඈ. මේ දෙන්නගෙම මාපෝසා 6යි කියන්නේ මේ දෙන්නගෙම අපිට 6ක් එළියට ගන්න පුළුවන්. දැන් අපි 6ක් එළියට ගත්ත වරහනක් දාලා. 12x ගෙන් 6ක් එළියට යනකොට බෙදිලා යන්නේ 12x 6න් බෙදුවට පස්සේ 2යි x ඇතුලේ ඉතුරු වෙනවා. ධන 6න් එළියට ගියේ ධන 30යි y ධන 6න් බෙදුනට පස්සේ ධන 5යි y ඉතුරු වෙනවා ඇතුලේ. 30 6න් බෙදුනම 5යි. මෙන්න අපිට වීජීය ප්‍රකාශනයක් සාධකවල ගුණිතයක් විදිහට ලියන විදිය. හරිද? දැන් අපිට දැන් මෙතන මාපෝසා හොය ලියන එක කරදරයිනේ. අපි වෙන ගානක් හදලා බලමු කොහොමද මේක එකපාර ගන්න කියලා. හරිද? ඔන්න 15x ඍණ 45යි y කියලා කෙනෙක් ඉන්න කියනකො. මට පේනවා දැන් අපි බලමු මේ දෙන්නම මේ පද දෙකන්නේ තියෙන මේ පද දෙකම බෙදන්න පුළුවන් අය. මට නිකන් බැලූ බැලමට පේනවා මේ දෙන්නා පහෙන් බෙදන්න පුළුවන් කියලා. අපි එහෙනම් පහක් ගමු එළියට. පහක් ගන්න කියන්නේ පහෙන් බෙදලා ගන්නෙ. 15x පහෙන් බෙදුනට පස්සේ ඉතුරු වෙනවා 3x ඍණ 45 පහෙන් බෙදුනට පස්සේ 9යි y ඉතුරු වෙනවා. ඔන්න අපි සාධක කැඩුවා. හැබැයි අපිට මේක තව දුරටත් සාධක කරන්න පුළුවන්. දැන් අපි දන්නවා මෙතන පහ තියෙන්නේ ಗುಣ කිරීමක් විදියට ඈ. පහ ගුණ කිරීම 3x ඍණ 9යි y. හරි. මේ පද දෙකට තව පොදුයි 3. මට පේනවා මේ දෙන්නගෙම 3ක් අපිට එළියට ගන්න පුළුවන්. අපිට ලියත හැකි පහ ගුණ කිරීම 3. 3ක් එළියට ගත්තට පස්සේ දැන් මෙයාව 3ෙන් බෙදුනට පස්සේ ඉතුරු වෙන ඇතුලේ x විතරක්. ඍණ 9යි y ගෙන් 3ක් එළියට ගත්තට පස්සේ 9 3ෙන් බෙදුනට පස්සේ 3යි y. පස්වරක් 3 15යි x ඍණ 3යි y. තේරුණාද සාධක කඩපු විදිය? හරි. අපි තව එකක් ගමුකෝ. උදාහරණ ගණන් දෙක තුනක් හදන්න. ගණන් දෙක තුනක් දාගන්න බලන්න. 20යි a 20යි a ඍණ 50යි b. මට දැන් පේනවා මේ දෙන්නටම දෙන්නගෙන්ම දෙකක් එළියට ගන්න පුළුවන්. හැබැයි දැන් අපි නිතරම බලන්න ඕනේ ගන්න පුළුවන් ලොකුම සාධකයේ එළියට ගන්න. මට පේනවා මේ දෙන්නගේම අන්තිම බිඳුවක් තියෙන නිසා 10ක් මේ එළියට ගන්න පුළුවන්. 10ක් එළියට ගත්තට පස්සේ 20යි a 10න් බෙදුනට පස්සේ a නම් කොහොමත් ඒ විදිහට එනවා 20 10න් බෙදුනම 2යි a. ඍණ 50යි b 10න් බෙදුනට පස්සේ ඍණ 5යි b වෙනවා. තේරුණාද? මේක නම් මාර ලේසියි ඈ. තව මේ වගේ ඕන තරම් ගණන් හදා. තව ගණනක් හදමු අපි. 12යි xy ඍණ 30යි අපි ඔක් ගත්තා ඉස්සෙල්ලා ඔය වගේ එක 30 නැතුව අපි ගමු 50යි xy වර්ග කියලා ගමුකෝ. මේක ගානක් ඈ. sorry. මෙයා වෙන ගානක් මෙයා වෙන ගානක්. කැපෙනවනේ. මේ තියෙන තව ගානක් උඩ තියෙන තව ගානක් ඈ. මට බැලුව බැලමට පේන්නේ 3 විතරයි. දැන් sorry 2 විතරයි ඈ. මේ දෙන්නටම 2 පොදුයි. ඒ වගේම x උත් පොදුයි. ඒ වගේම y ලත් එක්කෙනෙක් පොදුයි. ඔන්න මෙයාගේ මේ පළවෙනි පදයෙන් අපි x තුත් එළියට අරන් y තුත් එළියට අරන් x ලා y ලා ඉතුරු දෙද තුලේ නෑ. 12 දෙකෙන් බෙදුනම 6 විතරයි ඉතුරු. මෙතන එක x කෙනෙක් අරන් එළියට එකයි ඉන්නේ. ඌවත් එළියට අරන්. y ලා හැබැයි දෙන්නෙක් ඉන්නවා. අරන් තියෙන එළියට එකයි. ඇතුලේ එහෙනම් තව එක y කෙනෙක් ඉතුරුයි. 52න් බෙදුනට පස්සේ උත්තරේ 25යි. ඔයාලට මේ දෙන්නට පොදුයි කියලා තව පේන අය ඉන්නවද? මට නම් පේන්නේ නෑ. ඉන්නවනම් අපි යාලවත් එළියට ගන්න ඕනේ. මෙන්න තියෙනවා වීජීය ප්‍රකාශනයක් සාධකවල ගුණිතයක් විදිහට ලියන විදිය. හරි.
දැන් අපි හැදුවේ පද දෙකක් තිබ බීජ ප්‍රකාශනනේ. දැන් මෙන්න මේ බීජ ප්‍රකාශන පුතේ පද 3ක් තියෙනවා. එහෙනම් අපි වරහන් වලින් තුනේ එළියට සාධක ගන්නව නම් තුන් දෙනා ගැනම හිතන්න ඕනේ. මේ තුන් දෙනාම බෙදෙන ඉලක්කම විදියට මට පේන්නේ 5. හරි. මේ තුන් දෙනාටම ඒ ඉන්නව නේද? ඒලා මෙතනත් එකෙක් ඉන්නවා, මෙතනත් එකෙක් ඉන්නවා, මෙතන දෙන්නෙම ඉන්නවා. අපිට එහෙනම් එක ඒ කෙනෙක් එළියට ගන්න පුළුවන්. මෙතනත් B ඉන්නවා, මෙතනත් ඉන්නවා. හැබැයි මෙතන නෑ. එහෙනම් තව B එළියට ගන්න පුළුවන්ද? බෑ. ඔන්න ඔච්චරයි අපිට එළියට ගන්න පුළුවන්. 5යි AB ගෙන් 5යි A එළියට ගත්තට පස්සේ ඇතුළේ ඉතුරු වෙන්නේ B විතරයි. මෝරින එළියට අරන් ඉන්නේ ධන එකෙක්. ඍණ බෙදීම ධන හින්දා ඇතුළ ඍණයි. 15යි A ගෙන් 5යි A ගත්තම A එක ඒක නෑ ඉඳී. ඌ එළියට අරගෙන 15 5න් බෙදුනට පස්සේ ඉතුරු වෙනවා 3. මෙතන ඍණ මෙතන ධන. එහෙනම් මෙතනත් ඍණ. 30යි ඒලා දෙන්නෙකුයි B කෙනෙකුයි ඉන්නවා. හැබැයි එක ඒ කෙනෙක් විතරයි එළියට අරන් තියෙන්නේ. එහෙනම් මෙතන තව ඒලා 1යි Bලා 1යි ඉතුරු වෙනවා. 35න් බෙදුනට පස්සේ උත්තරේ 6යි. ඔන්න පද 3ක් තියෙන බීජ ප්‍රකාශන ගානකුත් අපි හැදුවා. හරි. ඔන්න අපිට තව කියන මෙන්න මෙහෙම ගාන. ඔන්න බලන්න. මෙන්න මේ වගේ ගානක් හදමු බලන්න අපි. ඍණ මේකනම් 15 වෙනවා. වෙන එකක් ගමු දැන්. ඍණ 16යි xy ධන 24යි xyz ඍණ 40යි xy නොම එක කිනේ ගැනකො xy z කියලා කෙනෙ මට නිකමට හිතෙනවා අයියෝ පළවෙනි කෙන ගාතරන මට හිතෙනවා ඍණක් එළියට ගන්න. හරිද? මට ඍණ කෙනෙක් එළියට ගන්න හිතෙනවා. හරිද? මට පේනවා මේ තුන් දෙනාටම 16යි 24යි 40යි ගැන තුන් දෙනාටම 8 පොදුයිනේ. 8ක් ගන්නවා එළියට. මෙතනත් x ඉන්නවා, මෙතනත් ඉන්නවා, මෙතනත් ඉන්නවා. x කෙනෙකුත් ගත හැකියි. y ඉන්නවා, y ඉන්නවා, y ඉන්නවා, y කෙනෙකුත් ගත හැකියි. මේ ටික එළියට ගන්න පුළුවන් නේ. හරි. ඔන්න දැන් මම එළියට ගත්තා. ඍණ 16යි xy බෙදුවොත් ඍණ 8යි xy ගෙන් xy තුත් අරගෙන x තුයි y තුයි විතරයිනේ මෙතන ඉන්නේ. උන් දෙන්නාම එළියට අරගෙන. ඍණයි ඍණයි බෙදපු නිසා ඇතුළ ධනයි 16 8ෙන් බෙදුනම 2යි. මෙතන දෙවනි පදේ ධනයි. එළියට අරන් තියන්නේ අපි ඍණ කෙනෙක්. මෙයා ධන 24යි xy ඍණ 8යි xy ගෙන් බෙදුවම ඇතුළ ඍණයි. 24 8ෙන් බෙදුවම 3යි. xy ලා දෙන්නම එළියට අරන්නේ. ඉතුරු වෙන්නේ z විතරයි. මේක z නෑ දෙක වගේ පේන්න පුළුවන්. එන්න ඒක z නෑ. හරි. මෙතන ඍණ 40යි xyz ඉන්නේ. එළියට අරන් තියෙන්නේ ඍණ. ඍණෙන් ඍණ බෙදුවනට පස්සේ ධනයි 48න් බෙදුවම 5යි. xy එළියට ගත්ත නිසා z විතරක් ඇතුලේ ඉතුරු වෙනවා. අපිට ඕනනම් ධන වගේම ඍණ සංඛ්‍යාවකුත් එළියට ගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් දැනට මේ පාඩම ඉවරයි. අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු.